අජිතයි දැන් මම අඳුරගන්නේ වාමාංශික දේශපාලන කඳවුරේ ඉඳලා ආපු කෙනෙක් හැටියට තමයි. ඒක අජිතයි මුලින්ම වාසු කවුද වික්‍රම බාහු කරුණාරත්නත් එක්ක තමයි දේශපාලන කටයුතු ආරම්භ කළා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් එක්තරා අවස්ථාවකදී දැන් අජිතයි මේ දක්ෂිණාංශික දේශපාලන කඳවුරේද මේ මාරු වෙනවා. එතකොට ඒත් එක්කම දැන් අපි පහුගිය මැතිවරණය ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා වෙනුවෙන් තමයි බොහෝ දුරට ඍජුව පෙනී හිටිය වගේ තමයි අපි අඳුරගන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් මොකක්ද ඇත්තටම මේ කියන්නේ වාමාංශික දේශපාලන කඳවුරේ ඉඳලා එහෙම දක්ෂිණාංශික කඳවුරට එහෙම මේ හුවම් මාරු වෙන මොකක්ද බලපාපු හේතුව සහ විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාගේ දේශපාලන ප්‍රතිපත්ති හරි කියන ස්ථාවරයේ මේ ඔබ ඉන්න මොකද්ද මේ ඔබට තියෙන ඔබ හේතුව මොකද්ද? දැන් ස්වාලේ මෙහෙම ඉතින් ඔය වචන වලින්ට එන අර්ථය වාමාංශික දේශපාලනය දක්ෂිණාංශික දේශපාලනය කියලා අපිට ඉගහලා අපි අවබෝධය සඳහා විවිධ කතා ඉතිහාසයක් තියෙනවා ආපු ගමනක් තියෙනවා. ඉතින් ඒකෙදී මම මෙහෙම සරලව කියන්නම් ඕනෑම පුද්ගලයෙක් තරුණ වයසේදී වයස 18 20 25 ඒ වයස්වලදී ක්‍රම විරෝධීව නැත්නම් රැඩිකල්ව නැත්නම් පවතින සම්ප්‍රදායට එහා ගිය මතවාද එක්ක යෑමේ උමනාව සහ එහෙම පෙනී සිටීම මම හිතනවා සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් එහෙම එකක් තියෙනවා. මොකද ඒක එන්නෙම අපිට මුණ ගැසුණු සමාජය යුක්ති සහගත සමාජ සාධාරණත්වයක් නැති ස්පඩා අපිට පේන බරපතල ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙද්දි තරුණයන්ගේ අතරින් එනවා ඒක හැම යුගයකම වෙනවා මොකද්ද මේ සමාජ සාධාරණත්වය මේකට විසඳුමක් නැද්ද? ඉතින් ඒක මම දල වශයෙන් කිව්වොත් නෝකට වාමාංශික කියලා කිව්වොත් පවතින සමාජයේ පවත්වාගෙන යන කොටසට එරෙහිව උත්තර සොයන්න වාමාංශික කියලා පෙළඹෙනවා. ඒක අපේ පීරියඩ් එකේදී වාමාංශික විදියට අපි දැක්කේ රතු කුඩි දෑකැති මිටි ගත්තු ලංකාවේ නම් සම සමාජ කොමියුනිස්ට් පක්ෂ. ඒතර 70 ගණන් වලින් මම දේශපාලනිකව හිතන්න පටන් ගන්න යුගය වෙනකොට 70 77 සමාජයේ අවසානයි. එතකොට ඒකෙදී එන්එම් පෙරේරා කොල්ලිනාරි සිල්වලා ඔය මේ පිරිස් පීඨ කියන මණ්ඩල කට්ටිය සිරිමා බණ්ඩාරනායක එක්ක සභා ආණ්ඩුවකට ගිහිල්ලා බරපතල ලෙස පිරිහිලා හිටියේ. එතකොට ඒ අයත් එක්ක තවදුරටත් ලොකු සාකච්ඡාවක් අපිට තිබුණේ. එහෙනම් අපිට මුණ ගැහුණු අම්ම විදියට තිබුණේ එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ තිබුණා. අනිත් පැත්තෙන් ටිකක් ගැඹුරු න්‍යායිකව කතා කරන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය තිබුණා. ඊට අමතරව ජනතා සංගම් සහ මාओවාදී විවිධ කුඩා සංවිධාන තිබුණා. ඉතින් මට මුණ ගැහුණු පිරිස අතර මම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ එක්ක කීර්ති බාලසූරියලා එක්ක යම් විදියකට සාකච්ඡා කරමින් හිටියා. ඉතින් ඒ අය ටිකක් ප්‍රායෝගික නැති ගොඩාක්ම වියුක්ත න්‍යායික තලයේ හිටි බව තමයි මට පෙනුනේ. මට ඔය කියවා වගේ අතන මේ කාලේ වාසුදේව වික්‍රමවලා එකට තමයි හිටියේ. මට ඒ පිරිස දැක්කේ කළ හැකි ප්‍රායෝගික පිරිසක් විදියට මට ප්ලේස් වෙන්න පුළුවන් තැන විදියට මම NSSP එක දකිනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ ඒ මොහොතේත් මම අඳුන ගන්නවා. ඒක මේ එකක් ඒගොල්ලෝ හැදෙකේ කරලා පුද්ගල ත්‍රස්තවාදය කියන එක රාජ්‍ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදය විදියට තෝරගත්තු පිරිසක් කියන තැනින් සහ විශේෂයෙන්ම මේ ඉන්දියානු ව්‍යාප්තවාදය සහ වතු දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ තිබුණු ස්ථාවරات එක්ක මට ඒකත් එක්ක ලොකු ගමනක් තිබුණේ නැහැ. මට ප්ලේස් වෙන්න පුළුවන් විදිහට NSSP එකට සම්බන්ධ වුණා. දැන් එතනින් එහා ගිහිල්ලා අහන්නේ එහෙම ආපු ගමනක දක්ෂිණාංශික දේශපාලන කඳවුරට මේ කියන්නේ කොහොමද සම්බන්ධ සම්බන්ධයි? ඒකෙදී සාරේ මම දැන් විශේෂයෙන්ම මේ 90 ගණන් වෙනකොට සෝවියට් බිඳ වැටිලා ලෝක පරිමාණයට ජාත්‍යන්තරවත් සමාජවාදය කියන එක එහෙම නැත්නම් සෝවියට් මොඩල් එක 917 රුසියාවේ ලෙනින්ලා ඔය කියනවා මේ මොඩල් එක ලෝක පරිමාණව අභියෝගයට ලක් වෙලා ප්‍රායෝගික නැති දෙයක් වඩ පත් වෙමින් තිබුණේ අපේ පීරියඩ් එක වෙනකොට. එතකොට අපි දකිනවා ඒ කඳවුරේ ප්‍රධාන රටවල් විදියට හිටපු චීනය සහ රුසියාව වෙළඳපොළ ආර්ථිකයට ක්‍රමානුකූලව එමින් විවෘත වෙළඳපොළ සහ බහුජාතික සමාගම් වලට ඉඩ ලබා දෙමින් එන ගමනක තමයි හිටියේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල ලංකාවට තවදුරටත්
ලෝකේ තෝරා ගැනීමට දක්ෂිණාංශික කඳවුර එහෙම නැත්නම් ගෝලීය ධනවාදී කඳවුර සහ ගෝලීය සමාජවාදී කඳවුර කියලා යථාර්ථයක් එදා තිබුණෙත් නෑ අද වෙනකොට පැහැදිලිවම නෑ. අද වෙනකොට පැහැදිලිවම නෑ. ඒ නිසා ලංකාවේ අපේ ජීවිත කාලය ඇතුළත සමාජ සාධාරණත්වයක් සම්බන්ධයෙන් යා හැකි ගමනක් විදියට තිබුණේ මම දකිනවා රිගේනින් ශ්‍රී ලංකාව විදියට රනිල් වික්‍රමසිංහ පැහැදිලි එක අදහසක් ඉදිරිපත් කරා සමාජ සාධාරණත්වයක් එන්න නම් මේ ආර්ථිකය ඊට වඩා බූස්ට් අප් වෙන්න ඕන. ඊට වඩා සක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කරගන්න නම් මෙන්න මේ ගමනක් තමයි ලංකාවට තියෙන ඉදිරි ගමන කියලා. ඒ කියන්නේ ආර්ථිකය විශාල කරගන්න ඕන සහ මේ රාජ්‍ය ධනවාදය හරහා තවදුරටත් එහෙම යන්න බෑ. මොකද ලංකාවේ රාජ්‍ය ධනවාදය ගියේ අර සෝවියට් සහායත් ඇතුව. ඔය අදටත් කට්ටිය කියන ඔරුවල වාහනේ තුල්හිරිය පේශකර්මාද ගින්තොට ලයිවුන් කැලණි ටයර් ඔය කියන ඔක්කොම ගියේ අර සමාජවාදී කඳවුරේ අනුග්‍රහයත් එක්ක තමයි ලංකාවේ රාජ්‍ය ධනවාදය තිබුණේ. ඉතින් ඒ අවසාන වෙමින් තිබුණේ. ඒකට ඉතින් රනිල් යෝජනා කරේ ලංකාවේ ආර්ථිකය වඩා සක්‍රීය සහ පුළුල් කරන්න නම් යා හැකි මාවතක් රිගෙනින් ශ්‍රී ලංකාවේ තිබුණා කියන්නේ. අද මොනවා කතා කරා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලයක් අරගෙන ඒගොල්ලන්ට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ඉතින් මම හිතනවා මම ඒ කාලෙම කල්පනා කරපු දේ හරි කියලා. එතකොට දැන් වික්ටර් එකවරක් ප්‍රකාශ කළා. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ඊටාම නරකම ලෙස ප්‍රයෝජනයට නොගත් සම්පත තමයි රනිල් වික්‍රමසිංහ කියලා. ඒක ගැන මොකද්ද ඔයගේ අදහස? ඒකදී ඉතින් ඇත්තටම මම නෙවෙයි මේ ලාල්කාන්ත පවා කියනෝනේ මේ සිස්ටම් එකේ අගගන්නේ පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියලා ලාල්කාන්තට කියන්න සිද්ධ වෙන්නේ. සාමාන්‍ය දේශපාලන දැනුමක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා මේ එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මේ වෙළඳපොළ ආර්ථිකයේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ලොකුම අත්දැකීම් ලබාපු පුද්ගලයා හැටියට අද ජීවතුන් අතර ඉන්න පළපුරුදුම නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක පේනවා. ඒක විවිධ කඳවුරු වල ඉඳගෙන දේශපාලන කුපකත්වයකින් බලන්නේ නැත්තම් වෙල් එක්ස්පීරියන්ස් මෑන් කියලා ඉතින් කෙලින්ම කියන්න පුළුවන් කිසිදු සැකයක් නැතුව මේ රනිල්. ඒක වචනෙන් කියන විතර නෙවෙයි අන්තිම අර්බුදකාරී මොහොතක ප්‍රායෝගිකව පෙන්නුවා මේ හොඳම කල්පනාකරුවෙක් කියලා. එයා කල්පනා කරන එක ලැබෙනවා. නෑ දැන් ලෝක ඉතිහාසය අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ බංකොලොත් වෙච්ච රටක් අවුරුදු දෙකක් ඇතුළත නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න සමත් වෙච්ච එකම රට ලංකාව. එතකොට ඒකට රාජ්‍ය නායකයෙක් විදියට නායකත්වයේ දීපු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ. ඉතින් ඒක එතකොට ඒ කියන්නේ ලෝකෙ ගත්තොත් එහෙම ඒ කියන්නේ ලිඛිත ඉතිහාසයේ තියෙන ඒ කියන්නේ එකම උදාහරණය තමයි සාක්ෂිය තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන චරිතය. ජාත්‍යන්තර මට්ටමේ විශේෂ ප්‍රවීණයන් මේක මිරකර් එකක් විදියට ඉකොනොමික් මිරකර් එකක් විදියට හැඳින්වුවා විශේෂයෙන්ම ග්‍රීසිය වගේ. ග්‍රීසිය වගේ රටකට යුරෝප සහයෝගය ඇතුළේ තිබිලා එයාට අවුරුදු 10ක් 11ක් විතර ගත වුණා රිකවර් වෙන්න. ඉතින් මම කියන්නේ ලංකාව දූපතක් විදියට ඊට වඩා කුඩා ආර්ථිකයක් විදියට IMF එකත් එක්ක තා කෙටි කාලයක් ඇතුළත ආවෝ ට්‍රැක් එකට ගන්න පුළුවන් මේ පැහැදිලිවම රනිල්ගේ පළපුරුද්ද එක්ක ඉඳලා. ඉතින් ඒක හොඳටම පේනවා. ඔය සම්පූර්ණ 100%ක් ඔකට විරුද්ධව කතා කරපු පිරිස වලට අවසානයේ ඒ ට්‍රැක් එකේම ඉස්සරහට යන්න වීමෙන් වෙනත් විකල්පයක් නැහැ. ඒ කියන්නේ ඒකේ ඒ ට්‍රක් එක යන ගියොත් එහෙම නැවත විනාශය කරා තමයි ගමන් කරන්න කියන එක ඉතින් පැහැදිලි. ඉතින් දැන් නමුත් ඉතින් දැන් ඒගොල්ලොන්ට තියෙන මොනවා හරි ඒ කියන්නේ දේශපාලනික වශයෙන් මතවාදීව තියෙන ගැටලු එක්ක ඒගොල්ලොන්ට සමහර දේවල් මේක හරියාකාරව කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ දැන් අපිට දැන් මේ ආණ්ඩුවපත් වෙලා අවුරුදු එකමාරක් දෙකක් විතර වෙනවා. ඉතින් නමුත් ඒකට ඒගොල්ලොන්ට අර ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වීමේ බැරිකමක් තියෙනවා කියන එක පොඩ්ඩක් අපිට එහෙම අඳුර ගන්න පුළුවන් නේ දැන්. ඔව් ඒකෙදී කාලිය මෙහෙම ලංකාවේ දේශපාලන ධාරාවල විදිහට මම අර කලින් කියපු සම සමාජය කියන්නේ UNP එක බිහි වෙන්නත් කලින් සුද්දන්ගේ පාලනයද බ්‍රිතාන්‍ය පාලනය යටතේ සම සමාජ අදහස්. ඒතකොට මේ සම සමාජ අදහස අපි දැන්ටම කිව්ව විදිහට ඒක අවසාන වෙනවා සෝවියට් බිඳ වැටීමේ කාරණාවත් එක්ක ඉඳලා. ඊළඟට එක්සත් ජාතික පක්ෂය හැඳින්වුවේම කොංගොදවුරු දන්පති කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කළු සුද්දෝ කියලා හැඳින්වුවා. එතකොට DS නායකයෙක් ඉඳලා එයා හිටියේ ගෝලීය ධනවාදයත් එක්ක එකට යන්න ඕන කියලා. ඊට වඩා වෙනස් යෝජනාවක් ගෙනාවේ 956 වගේ වෙනකොට SWR ඩිබන්ඩාරනායක ගෙනාවා ජාතික ධනපති කියලා ජාතිකවාදී
සංගවිද ගුරු ගෝයිකම් කරු කියාගෙන මැදමාවත් කියාගෙන වෙන ලයින් එකක් ගන්න. ඉතින් ඒක යටතේ තමයි ඔය රාජධනවාදය යන්නේ. බණ්ඩාරනායක තමයි රාජධනය. ඒතකොට ඒක ලංකාවේ විතරක් නෙවෙයි ඒකට සමාන්තරව ලෝකයේ එහෙම ට්‍රෙන්ඩ් එකක් තිබුණා ඒ කාලේ. ඒතකොට ඒක 990 ගණන් වෙනකොට ඒ ට්‍රෙන්ඩ් එකක් ඉවරයි. ඉතින් ඒ තත්ත්වය තුල ඔය ඇව්වේ මේ ඒ කියන්නේ දැන් මේ වර්තමාන ඔව් වර්තමාන. එතකොට මම කියන්නේ දැන් අන්නේ ඒ ප්‍රවණතාවය බණ්ඩාරනායකලා පටන් ගත්ත ප්‍රවණතාවය එක එක සංවිධාන විදියට මම කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අත ලකුණෙන් එහෙම නැත්නම් සභාවක විදියට එහෙම නැත්නම් පස්සේ කාලයක චන්ද්‍රිකා පුටුව ලකුණෙන් වෙනම විදියකට ඊට පස්සේ මහින්ද රාජපක්ෂලා මොහොට්ටුව ලකුණෙන් බුලත් කොලේ ලකුණෙන් ආවා ඊට පස්සේ මොහොට්ටුව ලකුණෙන් ආවා ඊට පස්සේ මේ මාලිමාව ලකුණෙන් එන්නේ ඒ ප්‍රවණතාවයම තමයි. එතකොට ඒගොල්ලෝ ඒ ලංකාව ඇතුලේ ඔය මැදමාවත් කියන එහෙම නැත්නම් ජාතික ධනේශ්වර කියන ආපු ට්‍රෙන්ඩ් එකේ දැන් ඇවිල්ලා ඉන්න මාලිමාව ලකුණෙන් එන පිරිසට අර බණ්ඩාරනායකට SWRD බණ්ඩාරනායකට තිබුණු ජාත්‍යන්තර සමාජ යථාර්ථය නෑ. එහෙම මේ ලෝකේ එහෙම කඳුරක් නැහැ. ඉතින් එතකොට මේගොල්ලෝගේ අර නිකන් මේ ඔළුව ජපන් කඳ ජර්මන් වගේ නිකන් පටලවිල්ලක් වෙලා තියෙනවා. මේ සමාජ ධාරාවට ඇවිල්ලා අර රනිල් වික්‍රමසිංහල නියෝජනය කරපු ආර්ථික සැලැස්ම ගෙනියන්න වෙලා තියෙනවා. එතකොට අන්නේ නොගැලපීම තමයි දැන් මේ මොකද කියන්නේ දකින්න.